right ඊළඟ ප්‍රශ්නේ බලමු 2008 පළවෙනි MCQ එක 2008 පළවෙනි MCQ එක මේක කියන්නේ කිලෝවොට් පැයෙහි මාන වෙනුවෙන් අපි දන්නවා කිලෝවොට් පැයක් කියලා කියන්නේ ශක්තිය මයින ඒකකයක්. ඒතකොට ශක්තිය මාන මොකක්ද කියලා මේ අහන්නේ. හරිද? කිලෝවොට් පැය කියලා කියන්නේ අපි දන්නවා ශක්තිය මයින ඒකකයක්. මොකක් හරි ශක්තිය මයින ඒකකයක්. ඒතකොට ශක්තියේ මාන මොනවද කියලා අහන්නේ. ඒක අපි දන්නවා. ඉතින් ශක්තිය මාන කොහොමද ගන්නෙ? M බලය වැඩි කිරීම තුර ශක්තිය කියන්නේ කාර්ය මානනේ. ඒතකොට කාර්ය කියන්නේ බලය වැඩි කිරීම තුර. ඒතකොට බලය ml t ඍණ 2යි දුරෙල්. එතකොට ml වර්ගය t ඍණ 2යි කියලා ගන්න පුළුවන් මොකද්ද? ශක්තියේ මාන. එතකොට පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ml වර්ගය t ඍණ 2 පළවෙනි පිළිතුර තමයි 2008 පළවෙනි MCQ එක විදිහට බාර ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්න බලමු. 2009 පළවෙනි MCQ එක. ඒකේ කියනවා විකිරණශීලී මූලද්‍රව්‍යක සක්‍රියතාවයේහි SI එක. සක්‍රියතාවයේ SI ඒකකය වෙන්නේ බෙකරල්. තියරි. එහෙන් පිළිම තියරි. සක්‍රියතාවයේ SI ඒකකයේ බෙකරල්. ඒ හින්දා මේකත් ආයෙත් මොකුත් මේවා කරන්න සුරු කිරීම මොකුත් නැහැ. කෙලින්ම ඒ පාඩමේ ගණන් ටික හදපුවාම මේක දන්නවා මොකද්ද කියලා. එතකොට සක්‍රියතාවයේ SI ඒකකය බෙකරල් වෙන්නේ. පිළිතුර පළවෙනි පිළිතුර විදිහට තමයි 2009 පළවෙනි MCQ එකේ බාර ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ කියනවා 2009 දෙවෙනි MCQ එක. 2009 දෙවෙනි MCQ එක. මේ කියනවා සංඛ්‍යාත F වන ෆෝටෝන එක ශක්තිය E සමාන HF මගින් දෙනවා. H ගේ මාන. දැන් අපිට කලින් අහලා තිබ්බා ප්ලාන්ක් නීතියේ ඒකක මොනවද කියලා. දැන් මේකේ අහලා තියෙනවා ප්ලාන්ක් නීතියේ මාන. E සමානයි HF පාවිච්චි කරන්න තියෙනවා. H කියන්නේ E බෙදීම F. H ගේ මාන ඔය අයින් අහන්නේ. H ගේ මාන වට ලියන්න පුළුවන් කොහමද? E කියන්නේ ශක්තිය. ශක්තිය මාන ලියන්න පුළුවන් ml වර්ගය t ඍණ 2යි. F කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ මාන t ඍණ 1යි. t ඍණ 1යි. එතකොට මේක t ඍණ 1ක් ලැබිලා පිළිතුර වෙනවා ml වර්ගය t ඍණ 1යි කියලා. ml වර්ගය t ඍණ 1යි. එතකොට පිළිතුර වෙන්නේ 2009 දෙවෙනි MCQ එකට පිළිතුර පළවෙනි පිළිතුර විදිහට තමයි බාර ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟට 2010 පළවෙනි MCQ එක 2010 පළවෙනි MCQ එක. ඒක කියන අවස්ථිති ගූර්ණයේ මාන. අවස්ථිති ගූර්ණය I. I ලියන්න පුළුවන් වාට MR වර්ගය කියලා. MR වර්ගය. ඒතර I ගේ මාන ගත්තොත් එහෙම M කියන්නේ ස්කන්ධය. ඒතකොට MR කියන්නේ ඒක අපි ගන්න භ්‍රමණීය අක්ෂයේ ඉඳන් තියෙන දුර. මොකක් හරි දුරක් ඒතකොට. ml වර්ගය. එතකොට මෙයාගේ මාන වෙන්නේ ml වර්ගය කියන එක තමයි මාන විදිහට ගන්න පුළුවන්. එතකොට 2010 පළවෙනි MCQ එකට ආන්සර් එක ml වර්ගයේ පළවෙනි පිළිතුර. right. ඊළඟ ප්‍රශ්නය 2012 පළවෙනි MCQ එක. 2012 පළවෙනි MCQ එක. ඒක කියනවා පහත් දැක්වෙන කුමක් SI පද්ධතියේ මූලික ඒකකයක් නිරූපණය නොකරයිද කියලා. මූලික ඒකකයක් නිරූපණය නොකරයිද? පළවෙනි එක මීටර්, දෙවෙනි එක නිව්ටන්, තුන්වෙනි එක කිලෝග්‍රෑම්, හතරවෙනි එක තප්පර, පස්වෙනි එක කෙල්වින්. කැපිටල් K තියෙන්නේ. එහෙම බලපුවාම කෙලින්ම උත්තරේ නිව්ටන් වෙනවා. හරිද? නිව්ටන් කියන්නේ මොකද්ද? පරිපූර්ණකයි. එතකොට මෙයාගේ මේවා මේ හතර ඔක්කොම මූලික ඒකක. මේක මූලික ඒකකයක් නෙමෙයි. ඒතර පිළිතුර දෙක කියලා තමයි බාර ගන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්න බලමු. 2013 පළවෙනි MCQ එක. 2013 පළවෙනි MCQ එක. මේක කියනවා ප්ලාන්ක් නියතයේ SI ඒකක. ප්ලාන්ක් නියතයේ SI ඒකක අපි කලින් හෙව්වා. ඒ හින්දා මම වැඩි මේවා කරන්න යන්නේ නැහැ. E සමානයි HF පාවිච්චි කරන්න තියෙන්නේ. ඒතොර H එකක එනවා ජූල් තප්පර කියලා. ජූල් තප්පර කියලා. හරිද? එතකොට පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් 2013 පළවෙනි MCQ එකට දෙවෙනි උත්තරය කියලා. right. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ 2014 පළවෙනි MCQ එක. 2014 පළවෙනි MCQ එක. ඒකක පමණක් සැලකීමේදී පහ සඳහන් කුමන රාශිය ඉතිරියේ වගේ වෙනස් වෙනවද කියලා අහනවා. ඒකක එක්ක විතරක් චලනකොට පහ සඳහන් කුමන රාශිය අනික වගේ වෙනස්ද? පළවෙනි එකේ භ්‍රමණ චාලක ශක්තිය. මොකක් හරි ශක්තියක් ජූල් වලින් මැනෙන්නේ. යාන්ත්‍රික විභව ශක්තිය මොකක් හරි ශක්තියක් ඒත් ජූල් වලින් මැනෙන්නේ. අභ්‍යන්තර ශක්තිය ඒත් ජූල් වලින් මැනෙන්නේ. කාර්ය කියන්නේ ඒකකයක් නේ මොකක් හරි. මේ ශක්තියනේ මොකක් හරි. කාර්ය කියන්නේ ශක්තියක්. එතකොට ජූල් වලින් තමයි ඒකත් මැනෙන්නේ. ශ්‍රමතාවය කියන්නේ ශ්‍රමතාව ඒකක වෙන්නේ ජූල් තප්පරයට ජූල් කියන එක. හරිද? තප්පරයට ජූල්. හරිද? කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට තමයි අපි
ක්ෂමතාවය කියලා කියන්නේ. හින්දා ඒක අනික් ඒ වගේ වෙනස් වෙනවා. අනික හැම එකක්ම මැනෙන්නේ ජූල් වලින්. මේක තප්පරයට ජූල් වලින්. කියන්නේ වොට් වලින් මැනෙන්නේ. එතකොට පිළිතුර 5 කියන පිළිතුර තමයි 2014 පළවෙනි MCQ එකට පාවිච්චි කරන්න වෙන්නේ උත්තරේ විදියට. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2014 දෙවනි MCQ එක. 2014 දෙවනි MCQ එක. පහත කුමන රාශිය රාශීන් මාන රහිත වේද කියලා අහනවා. මාන රහිත වේද කියලා අහනවා. පළවෙනි ඒ කියන්නේ මේක ABC ඒකේ තියෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය. B කියන එකේ තියෙන්නේ සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය. C කියන එකේ තියෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ එයාට ඒකකයක් තියෙනවා. සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ මොකක් හරි ප්‍රවේගයක්. මෙයාට ඒකකයක් එහෙම නැත්නම් මානයක්. මාන ගැනද කතා කරන්නේ මාන ගැන. ඒතකොට මෙයාගේ මාන තියෙනවා LT ඍණ 1යි. සාපේක්ෂ ප්‍රවේගයට මාන තියෙනවා LT ඍණ 1යි. සාපේක්ෂ ඝනත්වයට මාන නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවයටත් මාන නැහැ. එතකොට B හා C පිළිතුරු දෙක තමයි ගන්න වෙන්නේ. සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකක් හරි ජලයේ ඝනත්වය. මොකක් හරි ද්‍රවයක මොකක් හරි දෙයක ඝනත්වය බෙදන්න ජලයේ ඝනත්වය. ඒක තමයි සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය අපිට ගන්න පුළුවන් m බෙදීම m naught. වැඩි කිරීම 100 නේ. එතකොට මේකත් ස්කන්ධ දෙකක් අතර අනුපාතයක් තියෙනවා. 100 කියන එක අයින් කරන්නකො ස්කන්ධයක් අතර අනුපාතයක් තියෙනවා. එතකොට ඒකටත් ඒකකයක් නෑ. මානයක් නෑ. එතකොට මෙයාට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකක් හරි ප්‍රවේගයක්. මොකකට හරි සාපේක්ෂව අනික් කෙනාගේ ප්‍රවේගය ඉදිරිපත් කිරීමක් තමයි සාපේක්ෂ ප්‍රවේගයේදී සිද්ධ කරන්නේ. එතකොට මෙයාට මාන තියෙනවා LT ඍණ 1ගේ මාන. එහෙනම් බලපුවම B හා C පිළිතුරු තමයි මාන රහිත වේද කියලා අහන්නේ. එතකොට B හා C පිළිතුරු වල තමයි මාන නැත්තේ. එතකොට 2014 දෙවෙනි MCQ එකට පිළිතුර 3 විදිහට තමයි බාර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2015 පළවෙනි MCQ එක. 2015 පළවෙනි MCQ එක. ඉලෙක්ට්‍රෝන වෝල්ට් යනු. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ අයෙත් ශක්තිමයින ඒකකයක්. ඒ හින්දා ඒක නිකම් උත්තරේ ලියන්න පුළුවන් අපි ඒව ගැන කතා කරා කලින් MCQ වල. ඊළඟ ප්‍රශ්නේ බලන්න. 2016 පළවෙනි MCQ එක. 2016 පළවෙනි MCQ එක. විකිරණශීලී ප්‍රභවයක සක්‍රියතාව මැනීමට භාවිත කරන ලබන SI එකක. ඒකත් අපි කලින් කතා කරා සක්‍රියතාවය මයින්ඩ් පාවිච්චි කරන්නේ බෙකරල්. සක්‍රියතාවය මයින්ඩ් පාවිච්චි කරන්නේ බෙකරල්. එතකොට ඒකටත් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. right.